මේකද? පුංචි භූතයෙක්ද? ඔව් මට පුංචි භූතයෙක්. ඔව් බලන්න පුංචි භූතයාගේ මූණ. හානේ ලස්සන පුංචි භූතයෙක්. එහෙනම් පුංචි භූතයා මට මැජික් බලෙන් මොන හරි මවලා දෙනවද? ඔන්න ලොකු සෝටික් එකක් පෑවෙනවා. අයියෝ නෑනේ. දැන් මොකද කරන්නේ? අම්මගේ මැජික් එකකින් ලොකු ෂෝටිස් එකක් හදලා දෙන්න අම්මා. හා සුදිලි උන් ටික දාන්න පුතේ. ඇති වෙන්නේ නේද පුතේ? ඇති වෙන්නේ දම්ම. ටිකක් හොඳට කලවම් කරලා අපි පිටි ටික අරමු. ඔන්න පුතේ මේ ගානට අරුණාම නම් ඇති අපේ පිටි බෝලිය. අපි තව පොල් තෙල් ටිකක් දාලා මේක පැත්තකින් අරන් තියමු. එතකන් තව වැඩ ටිකක් තියෙනවා අපි ඒව කරගමු. අම්මා ඔව් පුතේ. මිරිස් තිබ්බට කමන්නේ ගොඩක් දාන්න නම් එපා. හරි හරි අපි චුට්ටක් දාලා ගමු. මේ ටික තියලා හරි. අපි දැන් මේක හදාගමුකෝ. අපි මේක කොටස් 4කට දැන් කපමු සුද්දී. අම්මා පහකට නම් කපන්න එපා වන්න. දිලාව. හරි හරි. දැන් මොකක්ද අම්මා කරන්නේ? මේක තියලා අපි හොඳට මේක රොටියක් වගේ හදාගමු. ඔහොම මේකට අපි දාගමු. හරිද? බලමු විතරේ. හොඳයි නේ. හරි. අයියෝ. කට වැටුණා විතරේට. හරි. ඔය කෝපයක් වගේ නේ අම්මා. ඉන්නකො ඉතින් දැන් ඔයාලට මැජික් කෑම එකක් නේ මං හදලා දෙනවා කිව්වේ. අපි මේකට ගම් මිරිස් පොඩ්ඩක් දාමු. මමත් දානවා. ලුණු පොඩ්ඩකුත් දාමු. ඊට පස්සේ කරපිංචා. ආමු මිරිසුත් දාන්න. එක තැනක නෙවෙයි පුතේ. මම තැනින් තැනට දාන්න. ආමු මිරිස් ඇති නේද? ඔයාලට සැර එපා කිව්වනේ ගොඩක්. හරි දැන් ඇති. ලුණු චුට්ටකුත් ඔන්න මුඩින් දාමු අපි. සුද්දී. දැන් අපි මේක මෙන්න මෙහෙම එකතු කරලා ගන්නවා. දැන් අම්මගේ මැජික් කෑම එක හොඳයිද? හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඔයාගේ කෑම එකට වැඩිය නම් හොඳයි නේද? ඔන්න මේක එකතු කරලා හරි. මම දිසියේ නේ. ඔන්න. හරිනේ. හරි. දැන් මේක මෙහෙම දිගෑරෙන්නේ නැති වෙන්න හදාගමු අති හිමීට. ඔන්න මේකේ අපි මේක තියමු. එතකොට අය දිගෑරෙන්නේ නැහැ. හරි. ඔයා දන්නව නේද දැන් මොකද කරන්න කියලා? ඔව්. මොකද්ද? දැන් තම්බනවා. ස්ටීම් කරනවා. හරියට හරි. අම්මා ස්ටීම් කරන් එන්නා. මෙන්න සුද්දි දැක්කද? ඔව්. ඔන්න පුතේ අපි ගලව ගත්තා මේ ටික. දැන් මොකක්ද අම්මා කරන්න යන්නේ? දැන් අපි පිටිකෙන් දෙකට මේක දාලා ඊට පස්සේ බිස්කට් කුඩු එකට දානවා. බිස්කට් කුඩුද? ඔව්. පස්සේ අපි මේක හදමු. ඔයාලට පුළුවන් ද බිස්කට් කුඩු වල දාන්න මේක? ඔන්න මම ඔයාලට අරන් දෙන්නම් මේක. ළඟට ගත් එකත් හොඳයි. පරිස්සමෙන් කරන්න පුතේ. ඔය ටික අරන් එන්න පුතේ මම ලිපි පත්තු කරගන්නකම්. ඔන්න පුතේ අන්තිම එකත් බෙදගත්තා. ඔන්න සුද්දි වගේ මැජික් කෑම එක නම් රෙඩි. අම්මා මම කියන්නම්. හරි. අපේ යාළුවන්ටත් කියමු මේ වගේ මැජික් කෑම එකක් ඉක්මනින් හදලා ටක් ගාලා රස බලන්න කියලා. නේද? ටක් ගාලා හදන්න පුළුවන් කෑමක් මේක. හා එහෙමනේ මැජික් කියන්නේ.
ඔන්න අපේ මැජික් කෑම එක හොඳයි නම් ඔයාලා අනිවාර්යයෙන්ම කියන්න අපිට. ඔන්න අපේ අම්මා හදපු